සුබ දවසක්. ඔන්න ඉතින් අද මං අරන් ආවා ගෙදර කොහොමද රසට කොත්තුවක් හදාගන්නේ කියලා. ඉතින් අපිට මේ කොත්තු එක අපිට ගෙදරම හදාගන්න පුළුවන් හරිම රසට කඩේට වඩා පිරිසිදුවට ඒ වගේම ඊටත් වඩා රසට අපිට මේ කොත්තු එකක් ගෙදර හදාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපිට මේකට මුලින්ම ඕන වෙනවා උයාගත්ත චිකන් කරි එකක්. ඒ වගේම අපිට බිත්තර ඕන වෙනවා 3ක් නැත්නම් 4ක් ගන්න. මේ වගේ කඩේ තියෙන කොත්තු පැකට් එකක් තමයි මම ගත්තේ. කොත්තු රොටි එකක් නැත්නම් ඔයාලට පරාටා කපලා ගන්නත් පුළුවන්. ඒ වගේම ඉඟුරු සුදු ලුණු, බී ලුණු, රම්පේ කරපිංච ටිකක් ඕන වෙනවා. කැරට් ලීක්ස් ටිකක් ඕන වෙනවා. බී ලුණු ටිකක් වෙනමත් ඕන වෙනවා. චුට්ටක් ලොකුවට කපාගෙන අපි අන්තිමට දාන්න. ඉතින් මුලින්ම අපි හදාගන්න ටිකක් ඉඩ තියෙන තාච්චියක් වගේ එකක් ගන්න. ඒකට තෙල් චුට්ටක් දාලා අපි තෙල් ටික රත් වෙනකොට ඉඟුරු සුදු ලුණු ටික මේ විදිහට දාලා බෙද ගන්න ඕනේ. ඉතින් මේ විදිහට අඩු ගින්දරේ මේ ඉඟුරු සුදු ලුණු ටික ටිකක් බෙදෙන්න දෙන්න තෙල් එකේ. ඊට පස්සේ මම ගත්ත රම්ප කරපිංච ටික මේකට දානවා. ඒ ටිකත් හොඳට මේ විදිහට කලවම් කරලා බෙදෙන්න දෙන්න. ඊට පස්සේ මම ලියාගත්ත බී ලුණු ටිකකුත් මේකට දානවා. ඒකත් හොඳට දාලා කලවම් කරගන්න. මේ ටික ටිකක් ටෙම්පරාදු වුණාට පස්සේ තමයි අපි කැරට් ටික එහෙම දාගන්නේ. කැරට් අතින් කපලා ගන්න, ග්‍රේට් කරලා ගන්න එපා. කොත්තුවට චුට්ටක් ලොකුවට වගේ කෑලි තිබ්බහම හොඳයි. ඒකෙන්ද අතින් වගේ හීනියට වගේ කපලා ගන්න. ඉතින් මම මේ වගේ කැරට් ටිකත් එකතු කරනවා මේ විදියට. මම ප්‍රමාණවල ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් ඒ වගේම මම කියන්න ඕන අද මම කඩේ තියෙන කොත්තු පැකට් එකක් තමයි කොත්තු රොටි පැකට් එකක් තමයි ගත්තේ. කඩවල් වල මේවා ගන්න තියෙනවා. මම මේකට කෑලි මිරිසුත් මේ විදියට දා ගන්නවා. ඇති ප්‍රමාණයට ලුණු දාන්න. චිකන් හොදි වලත් ලුණු තියෙන හින්දා ලුණු පරිස්සමට දාලා මදි වුණොත් විතරක් දාගන්න. ඉතින් අද මං කඩේ ෆ්‍රීස් කරලා තියෙන කොත්තු රොටි පැකට් එකක් තමයි ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වෙනුවට කඩේ හෝ ගෙදර හදපු පරාටා පොඩියට කෑලි කපලා මේකට ගන්න. එහෙම ගන්නව නම් ඉතින් හොඳයි. මම අද හදන්නේ මේ වගේ කඩෙන් ගෙනාපු පැකට් එකකින්. ඉතින් ඔයාලා ඒක කැමති විදියට කරගන්න. ඉතින් මම ඊට පස්සේ මම බිත්තර 3ක් මේකට එකතු කරනවා. ඊට පස්සේ බිත්තර ටිකත් මේ විදිහට බෙදුනහම මේ ටික ඔක්කොම එකට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම චිකන් කෑලි ටික මේ විදිහට එකතු කරලා ඉස්සෙල්ලා ඒ ටික හොඳට ටෙම්පරාදු වෙන්න දෙනවා. ඔයාලට ඕන නම් ටිකක් චිකන් වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා නම් ඒක තෙලේ බෙදලා මේකට එකතු කරන්න පුළුවන්. එහෙමත් රසයි. මම නිකම්ම අද එකතු කරේ. ඔයාලා චිකන් කරි එක උයා ගන්නකොට ටිකක් ග්‍රේවි එක වැඩියෙන් තියෙන උයා ගන්න. මොකද කොත්තු වලට ටිකක් චිකන් හොදි ටිකක් වැඩියෙන් දැම්මහම තමයි හොඳ රසක් එන්නේ. අපි අන්තිමටම තමයි ලියාගත්තු ලීක්ස් කොළ ටික එකතු කරන්නේ. මේ වගේ මේ ඔක්කොම එකතු කරලා හොඳට කලවම් කරන්න. ඊට පස්සේ ඉතින් මම මේ කොත්තු රොටි මේ පරාටා ටික එකතු කරලා මේ විදිහට හොඳට කලවම් කරගන්නවා ඉස්සෙල්ලාම. මේ ෆ්‍රීසර් එකෙන් එළියෙන් අරන් තියලා පැයක් විතර කූල් යන්න තියලා තමයි මේක කරගන්න ඕනේ. ඔයාලා කඩේක ගන්නව නම්. ඉතින් මට ඔයාලට පෙන්වන්න බැරි වුණා මම මේකට chili paste ටිකක් දාගන්නවා. ගෙදර chili paste තිබ්බ හින්දා ඔයාලට තියෙනව නම් මේස හැන්දක් දෙකක් විතර එකතු කරගන්න. කොත්තු රොටි එකට හරිම රසයි chili paste ටිකක් දැම්මහම. ඔයාලා අනිවාර්යෙන් chili paste තියෙනව නම් අනිවාර්යෙන්ම කොත්තු හදනකොට මේක එකතු කරගන්න. ඉතින් මේ ඔක්කොම දාලා හොඳට ඉස්සෙල්ලා අපි කලවම් කරන් ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේ විදියට ටිකෙන් ටික හොදි දාලා කලවම් කර කර බලන්න. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට හොදි එකතු කරගන්න පුළුවන්. සැර අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. ටිකක් අඩුවෙන් එකතු කරලා කනකොට උනත් ග්‍රේවි එකෙන් ටිකක් දාගෙන එහෙම කන්නත් පුළුවන්. ඔයාලා කැමති විදියට ඒක එකතු කරගන්න. මේ විදියට ඉතින් අපි හොඳට
රත් වෙනකන් ගින්දර ටිකක් දැන් වැඩි කරලා මේ විදිහට අපි කොත්තු එක හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ කොත්තුව මේ විදිහට ගෙදර හදනකොට හරිම රසයි, ඒ වගේම පිරිසිදුයි. මොකද අපිට කඩවල් වලින් කන දේවල් වලට වඩා ඇත්තටම බබාලට වුණත් ගෙදර හදලා දෙනකොට අපිට විශ්වාසයි. ඒකින්ද පුළුවන් තරම් මේ කෑම ගෙදරම හදන්න. මොකද බැරි නෑ අපිට. පුංචි මහන්සියක් විතරයි වෙන්න ඕනේ. හරිම රසට කඩේ වලට වඩා රසට අපිට මේ කෑම අපිට ගෙදර හදා ගන්න පුළුවන්. බය වෙන්නේ නැතුව මේවා මේ විදියටම හදන්න. හරිම රසට එනවා. ඉතින් මම අන්තිමට ටිකක් ලුණු ලොකුවට කපාගෙන මේ විදියට කොත්තුවට එකතු කරනවා. මොකද අමුයෙන් ලුණු ටිකක් කැවෙනකොට කොත්තු එක හරිම රසයි. ඔයාලට ඕන නම් මේකට මාළු මිරිස් කරලත් දෙකක් වුණත් කපලා එකතු කරන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ විදියට මේ රසම රස කොත්තුව ඔයාලත් ගෙදර හදලා බලන්න. ඉතින් මේක හදනවා නම් අනිවාර්යෙන් හැදුවහම මට කමෙන්ට් එකක් දාන්න රස කොහොමද කියලා. තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් අද දවසට මම ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබම සුබ දවසක්.